තමයි 2026ට කැමරා බැටල් එක. Apple 17 Pro Max එකද නැත්නම් Huawei Pure 19 Pro Max එකද හොඳම කැමරා ෆෝන් එක 2026. ඇත්තරම අන්තිම රිසාට් එකට ඔයාලව අනිවාර්යෙන් ෂොක් කරනවා. මෙන්න මේ ෆ්ලැග්ෂිප් ලෙවල් එකේ තියෙන Apple iPhone 17 Pro Max එක සහ Huawei Pure 19 Pro Max කියන මෙන්න මේ ඩිවයිස් දෙකේ කැමරා එක ගැන අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. iPhone එක ට්‍රැඩිෂනලි වීඩියෝ කිං කෙනෙක්. ඒකම Huawei එක ෆොටෝග්‍රැෆි වලින් කිං කෙනෙක්. ඒත් මේ දෙක කම්පෙයාර් කරද්දී වින එක චේන්ජ් වෙන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් අපි බලමු මේ ඩිවයිස් දෙකේ කවුද ඇත්තටම රියල් වර්ල්ඩ් එකේ කැමරා විනර් කියලා. මුලින්ම අපි මේ ඩිවයිස් එකේ තියෙන ස්පෙක්ස් එක එහෙම නැත්නම් ඩිවයිස් එකේ කැමරාවල තියෙන ස්පෙක්ස් එක මුලින්ම බලමු. අපිට iPhone device එකේ 418 megapixel triple system plus pro video system එක බලා ගන්න පුළුවන්. ඒ වගේම Huawei device එකේ 50 megapixel main 200 megapixel zoom camera telephoto lens එකක් තියෙන device එකක් විදිහට බලා ගන්න පුළුවන්. මේ තියෙන සාම්පල් වලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා iPhone 17 Pro Max එකේ තියෙන ෆොටෝ වල එහෙම නැත්නම් ඉමේජ් වල කලර් එක ටිකක් අඩුයි. හැබැයි ඒකේ රියලිස්ටික් ගතිය හොඳටම දින. ඒ කියන්නේ රියල් වර්ල්ඩ් එකේ තියෙන විදිහටම තමයි ඒ ඉමේජ් කැප්චර් වෙලා තියෙන්නේ. හැබැයි Huawei Pure 19 Pro Max එකේ කලර්ස් ගොඩාක් හොඳට තියෙනවා. එතකොට ඔයාලට මේ පේන ඉමේජ් වලින් බලා ගන්න පුළුවන් මේ කලර්ස් කොහොමද ඇත්තටම තියෙන්නේ කියලා. හැබැයි රියලිස්ටික් ගතිය අඩුයි. ඒ කියන්නේ වෙනස් විදිහක AI processing එකක් එතන සිද්ධ වෙලා තියෙනවා කියලා අපිට පේනවා. හැබැයි 17 Pro Max එකේ එහෙම නැහැ. ඒක තියෙන රියල් වර්ල්ඩ් එකේ තියෙන විදිහටම ඉමේජ් එක තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සමහර තැන්වලද රියල් වර්ල්ඩ් එකේ තියෙන ඉමේජ් ඒ විදිහටම තිබුණට කලර් ඇකියුරසි එක ගොඩක් හොඳට තියෙන ඉමේජ් වල තමයි අපිට ගොඩක් හොඳට ඇහැ යන්නේ. ඉතින් ඒ නිසා අපිට මේකෙදි පේනවා ක්වොලිටි එක බැලුවම 19 Pro Max එකේ ක්වොලිටි එක ගොඩක් හොඳයි කියන්නේ. හැබැයි එතන තියෙන වෙනස තමයි රියලිස්ටික් ගතිය 17 Pro Max එකේ තියෙනවා. හැබැයි දැන් කලර්ස් වල හොඳ එක Huawei Pure 19 Pro Max එකේ තියෙනවා. ඉතින් අපිට මේ දෙකටම තරු දෙකක් දෙන්න පුළුවන්. අපි කතා කරමු මේ ඩිවයිස් දෙකේ තියෙන zoom එක කොහොමද කියලා. ඉතින් මේ තියෙන 4x එකේ ගත්ත sample image එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ දෙකම zoom කරාට පස්සේ ඇත්තටම Apple iPhone එකට වඩා Pure 19 Pro Max එකේ යම් තාක් දුරට image වල quality එක ගොඩාක් හොඳයි සහ in detail ගොඩක් වැඩි. ඒ 4x එකේ එකම aperture එක තියෙන්නේ. ඒතර අපිට බලන්න පුළුවන් තවත් 4x example එකක්. ඒතර අපිට subject එක විදිහට නිල් පාට වෑන් එකක් තියෙනවා. ඉතින් මේ device දෙකේම බලනකොට අපිට Pure 19 Pro Max එකේ කලර්ස් ගොඩක් හොඳයි. ඉතින් මේ zoom කරලා බලුවට පස්සේ අපිට පේනවා අර වෑන් එකේ තියෙන අකුරු ගොඩක් හොඳට quality එකටම තියෙන්නේ 19 Pro Max එකේ. දැන් බලන්න 10x එකේදී ඇත්තටම 10x එකේදී iPhone 17 Pro Max එකේ කලර් loss වෙලාම ගිහිල්ලා තියෙන්නේ. හැබැයි 19 Pro Max එකේ ඒක ගොඩක් හොඳට තියෙනවා සහ අකුරු පවා හොඳ පැහැදිලි විදිහට තියෙනවා. එතකොට 10x එකේදීත් win කරන්නේ Huawei. එතකොට මේ තියෙන 10x එකේ තියෙන තවත් image එකක් මේකෙත් බලන්න quality එක සහ මේකේ තියෙන කලර්ස් ගොඩක් හොඳයි Pure 19 එකේ. හැබැයි 17 Pro Max එකේ කලර් එක අඩු වෙලා තියෙනවා සහ in detail උත් ගොඩක් අඩු වෙලා තියෙනවා Apple iPhone එකේ. හැබැයි 19 Pro Max එකේ quality එක හොඳයි. 20x වලදී ඇත්තටම capture වෙලා තියෙන image එකේ 17 Pro Max එකේ quality loss වෙලාම ගිහිල්ලා තියෙනවා. හැබැයි Pure 19 Pro Max එකේ quality එක යම් තාක් දුරට ඒ මට්ටමේදී හොඳයි. ඉතින් බලන්නකොට 20x වල මෙන්න මේ video example දෙක ඇත්තටම video example දෙක බැලුවට පස්සේ අපිට තේරෙනවා හොඳටම Pure 19 Pro Max එකේ 4K 30 fps shoot කරනකොට ඇත්තටම ඒත් quality ගොඩක් හොඳයි. හැබැයි iPhone 17 Pro Max එකේ 4K 30 fps වලින් shoot කරනකොට quality එක loss වෙලා තියෙනවා. දැන් අපිට 13x බලා ගන්න පුළුවන්. 13x එක හරියට බැලුවම අපිට තේරෙනවා ඇත්තටම ඒකෙත් zoom වලදී යම් ආකාරයකින් මෙන්න මේ quality loss එක 17 Pro Max වල දිගටම බලා ගන්න ලැබෙනවා. හැබැයි Pure 19 Pro Max එකේ ඒක නැහැ. දැන් අපිට බලා ගන්න පුළුවන් ඒ Pure 19 Pro Max එකේ video example එකක්. ඒ example එක බැලුවාට පස්සේ අපිට තේරෙනවා ඇත්තටම ගොඩාක් දුර ඉඳන් shoot කරත් video example එකක් විදිහට ඒක ගොඩාක් හොඳට quality එකට තියෙනවා. හැබැයි 17 Pro Max එකේ මට මතක විදිහට ගොඩාක් දුරට zoom කරන්න බෑ. හැබැයි ඒකේ ළඟ කරන හැම වීඩියෝ එකක්ම ගොඩක් perfect. ඉතින් zoom test එකේදී ඇත්තටම වෙන කතා කරන්න දෙයක් නැහැ. win කරන්නේ Huawei Pure 19 Pro Max එක තමයි. එතකොට මේ තියෙන 13.5x වල ඇත්තටම මේකේ ඔයා බලා ගන්න quality එක සහ color එක ඇත්තටම Pure 19 Pro Max එකේ හොඳයි. හැබැයි 17 Pro Max එකේ ඒක ටිකක් loss වෙලා තියෙනවා. ඒකෙත් ඒ විදිහම තමයි 27x වලදී
Pro 19 Pro Max එක තමයි win කරන්නේ. ඒතර මේ තියෙන්නේ 5 Pro X වලදී ඇත්තටම ඒකෙදිත් මේකේ අපිට බලා ගන්න පුළුවන් 19 Pro Max එක තමයි win කරන්නේ. ඉතින් zoom test එකේදී නම් ඇත්තටම තරුව දෙන්න වෙන්නේ අපිට Huawei Pura 19 Pro Max එකට තමයි. මේ තියෙන්නේ night mode video example එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ example දෙක දිහා බැලුවට පස්සේ ඇත්තටම මොකක්ද night එකේ හොඳට perform කරන්න කියලා. ඇත්තටම මම ඒක වෙනම ඔයාලට කියන්න ඕනේ නැහැ. මේක බලනකොට ඔයාලට ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඇත්ත වශයෙන්ම අපිට පේන විදිහට සහ මේකේ මේ තියෙන වීඩියෝ එකට අනුව ඇත්තටම අපිට 19 Pro Max එකේ තමයි හොඳම වීඩියෝ එක බලා ගන්න පුළුවන් වෙන්නේ night mode වල perform කරන. ඉතින් ඒ නිසා මම හිතනවා night mode වීඩියෝ වලදී Huawei Pura 19 Pro Max එක ඉස්සරහින් ඉන්නවා කියලා. night mode image වලදී ඔයාලට බලා ගන්න පුළුවන් ඇත්තටම 17 Pro Max එකේ in details ගොඩක් තියෙනවා. ඒ වගේම Pura 19 Pro Max එකේ හොඳ quality colors ටිකක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට night mode එකේ වීඩියෝ සහ ෆොටෝස් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා දෙකටම night mode එකේ තරු ලබා දෙන්න ඕන කියලා. මේ තියෙන්නේ device එකේ වීඩියෝ example එක. ඇත්තටම colors ටිකක් Pura 19 Pro Max එකේ වැඩි වුණාට ඇත්තටම තියෙන හැම දෙයක්ම in detail හොඳට තියෙන්නේ 17 Pro Max එකේ. ඉතින් ඒ නිසා ඔයාලට බලා ගන්න පුළුවන් මේ පාරේ තියෙන රේඛා පවා හරි ලස්සනට පැහැදිලිව ඒ විදිහටම in detail එක 17 Pro Max එකේ වීඩියෝ footages එකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කොළවල දාර පවා හරි ලස්සනට يعني real world එකේ තියෙන විදිහටම අපිට බලා ගන්න පුළුවන්. හැබැයි Pura 19 Pro Max එකේ තියෙන ඒවා නිකන් AI processing විදිහට හදලා වගේ. හැබැයි 17 Pro Max එකේ තමයි හරියට real world එකේ තියෙන විදිහටම තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එකේ මේ example එකේ තරුව යන්න ඕන 17 Pro Max එකට. මොකද ඒ ගැන ආයෙ කතා කරලා වැඩක් නැහැ. 17 Pro Max එකේ වීඩියෝ quality එක ගොඩාක් හොඳයි. අවසාන වශයෙන් ඔයාලට මට කියන්න තියෙන්නේ මේ device දෙකම flagship level එකේ device දෙකක්. ඒ වගේම මේ device දෙකේ කැමරාව එහෙම නැත්නම් කැමරා performance එකිනෙකට වෙනස් වුණත් සමහර තැන්වලදී එක හා සමාන වෙනවා. කොහොම වුණත් මේ device දෙකේම තරු ගාන එක හා සමාන වෙන නිසා අපිට මේ device දෙකේම කැමරා එක හොඳයි කියලා කියන්න පුළුවන්. හැබැයි අපි පාවිච්චි කරන දේට අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේකේ මොකක් හරි අදහසක් ගන්න පුළුවන් ඇති කියලා මේ device දෙකේ කැමරා performance ගැන. ඉතින් ඒ නිසා ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. අදට මේ වීඩියෝ එකෙන් සමුගන්න තමයි මම අදහස් කරන්නේ. ඒ නිසා වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම තව කෙනෙක්ට බලා ගන්න සහ තව කෙනෙක්ට මේක බලන්න ඕන නම් එයාට අනිවාර්යෙන් ෂෙයා කරන්නත් කියලා ඔයාලට මතක් කරන ගමන් channel එක හොඳයි නම් subscribe කරන්නත් කියලා මතක් කරන ගමන් අදට සමුගන්නවා. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම.